Welcome to Glow Up with Nilusha. ඉතින් අද මම ඔයගලන්ට එක කතා කරන්න යන්නේ salon management කියන topic එක යටතේ. අදත් ළමයින්ගේ request එකක් පිට තමයි මම මේක කරන්න හිතුවේ. මොකද අපි salon management කියලා ගත්තම ඒකේ එක පොඩි කොටසක දෙයක් තමයි මම අද කතා කරන්න යන්නේ. ඒ කියන්නේ costing. ගොඩක් දැකලා තියෙනවා අපේ salons වල එක එක prices වලට අපි වැඩ කරන්නේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට එක තැනක 10,000කට කරන එක අනිත් තැන 2,000ට කරනවා. සමහරක් වෙලාවට එකම product එක product වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් මේ gap එකත් එක්ක සමහරක් වෙලාවට අපි හිතනවා ඇත්තටම මේක costing එකක් හරියට කරලාද මේ price එක මෙහෙම දාලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ සමහරක් අයට knowledge එකක් නැහැ. නිකන් හිතන ගානට තරම් අඩු කරලා prices දානවා. නැත්නම් හිතන ගානට තරම් වැඩි කරලා prices දානවා. එතකොට හරි costing එකක් තමන්ට මොනවටද වියදම් වෙන්නේ තමන්ගේ profit එක මොනවද කියන දේ ගැන ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. ඉතින් මම හිතුවා මේ ගැන චුට්ටක් කතා කරන්න. මොකද ගොඩක් ළමයිගේ request තියෙනවා class වලට එන්නේ සහ අපේ YouTube එකේ service එකක් කරාම කොහොමද ඒකට ගාණක් කියන්නේ කියන එක ගැන. ඉතින් අපි මේ costing එකක් කිව්වම අපේ ප්‍රධාන අංග කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ අපේ labor cost එක. labor cost එක කියන්නේ අපේ කවුරු හරි ඒ සේවාව අපේ සලෝන් එකේ වැඩ කරන ළමෙක් ඒ සේවාව දෙනකොට එයාට පඩියක් යනවා, ඒ වගේම කමිෂන් එකක් යනවා, එහෙම නැත්නම් allowance මොන හරි වැඩිපුර ඒකේ වල මුදල් තියෙනවා මොන හරි. ඉතින් අන්න එතනදී මේ labor cost එක කියන එක මේකට අදාළ වෙනවා. ඉතින් එතකොටත් මෙතන කෙනෙක් හිතන්න පුළුවන් මට labor cost එකක් නෑ මම වැඩ කරන්නේ කියලා. නෑ ඒක වැරදි. ඔයා වැඩ කරත් ඔයාගේ ඒ සේවාව සපයන්න යම් කිසි මුදලක් වේදන් වෙනවා. ඉතින් අන්න ඒක අපි එතනදී එකතු කරන්න ඕනේ. ඒ වගේම තමයි product cost එක. ඉතින් product cost එක කිව්වම මේක color වෙන්න පුළුවන්, shampoo වෙන්න පුළුවන්, මොන හරි facial product එකක් වෙන්න පුළුවන්, cleanser එක, toner එක, moisturizer එක, මේ කියන ඕනම දෙයක් එතනට අදාළ වෙන්න පුළුවන්. එතකොට සමහරක් වෙලාවට පාවිච්චි කරන බඩුවක් වෙන්න පුළුවන්, orange stick එකක්, ටිෂු එකක් මොන හරි ඒ වගේ මොන හරි ඒ කරන සේවාව සඳහා අපි පාවිච්චි කරන product බඩු ඒ ටික අපි එතනට අදාළ. ඒ වගේම තමයි ඊළඟට ඔයගලන්ට වෙන overhead cost එක. එතකොට overhead cost එකක් කියපුවම ඔයගලන්ට එනවා rent එක, electricity, water, සලෝන් එකේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම්, management systems, ඒ කියන්නේ software තියෙනවා නම්, එතකොට මොන හරි ඔයගොල්ලෝ internet devices මොන හරි phones පාවිච්චි කරන ඒවා තියෙනවා නම්, එතකොට අන්න ඒ වගේ දේවල් ඕගොල්ලන්ට මේ overhead cost එකට ඔයගොල්ලන්ට මේක එකතු වෙනවා. එතකොට tax මේවන tax වෙනවා සමහරක් වෙලාවට අපි annual tax එක කියනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් එකතු වෙනවා. එතකොට ඒ දේවල් ටික එකතු කරාට පස්සේ ඔයා මේකට එකතු කරනවා ඔයාගේ target profit margin එක. ඒ කියන්නේ ඔයා target කරන profit margin එක ඔයා මෙතනට එකතු කරනවා. අන්න ඒකත් එකතු කරාට පස්සේ තමයි ඔයාට product එක, ඒ කියන්නේ product එකක් කියලා මම මෙතන කියන්නේ ඔයගලගේ service එක. කොණ්ඩේ කපන එකක් වෙන්න පුළුවන්, color එකක්, facial එකක්, pedicure එකක්, manicure එකක්. ඒකේ final cost එක හැදෙනවා. දැන් අද ඔයගොල්ලෝ කොලේකුයි පෑනකුයි අරගෙන මේක එකතු කරලා බලන්න. ඉතින් එතකොට ක්ලෙන්සර් එකක් කියවම දැන් ඔයගොල්ලෝ ෆේෂියල් එකේ නෝ ක්ලෙන්සර් බෝතලෙම නෙමෙයි. ක්ලෙන්සර් එකට ගන්න ඔයගලන්ට ප්‍රමාණයක් තියෙනවා. මම ග්‍රෑම් 2යි ග්‍රෑම් 5යි නම් ක්ලෙන්සර් එක පාවිච්චි කරන්න ෆේෂියල් එකට. ඔයා cost එක ඔයා ගන්නකොට ග්‍රෑම් 5ට යන ප්‍රමාණය ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ මේක හරියට නිකන් කෑම හදනකොට රෙසිපි එකක් හදනවා වගේ තමයි. ඔයගොල්ලෝ බලන්න මේ රෙසිපිස් තියෙනවා. before මේ හදලා තියෙන්න ඕනේ මේ ඔයගොල්ලෝ කරන සර්විසස් වලට. මෙන්න මේවට මම මෙච්චර පාවිච්චි කරනවා මෙච්චර පාවිච්චි කරනවා. නැත්නම් සමහරක් වෙලාවට දැකලා තියෙන ටියුබ් එකක් ගත්තම ඔහේ ටියුබ් එක මිරිකනවා හල එක. ක්ලෙන්සර් එකක් ටෝනර් එකක් ගත්තම බෝතලේ අරගෙන කෙලින්ම හලනවා ඔහේ එන ගානක් අරගන්නවා පාවිච්චි කරනවා. ඔයා දන්නේ නැහැ ඔයා මේ බෝතලේ කී දෙනෙක්ට පාවිච්චි කරාද කියලා ඔයා දන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ හිතන්නේ මොනවද? අයියෝ මට විතරක් කරගන්න බෑ මං කොච්චර කරත් මට පාඩුයි අරගොල්ලන් අර සලෝන්ස් අර ලොකු සලෝන්ස්ලා අරම කරනවා මේම කරනවා කොහොමද කරන්නේ? ඒ සලෝන්ස්ලා මේ costing කියන එක කරනවා. ඔයා වෙනස ඔයා මේ costing කියන එක කරන්නේ නැතිකම. යන items යන ප්‍රමාණ, එතකොට ඒවට යන මුදල් ප්‍රමාණය හදන්න ගන්න. ඊට පස්සේ ඔයා monthly ගෙවන rent එක, electricity, water,
ඒ සමහරක් කෙනෙක් ගෙදර කරනවා වෙන්න පුළුවන්. කොහොමද මට රෙන්ට් එකක් ඔබේ අවුරුද්දක ඉස්සරහ පේ කරන්න ඕනේ. දැන් රීචස් මොන හරි කියනවා නේ හදන්න ඕනේ. ඒකට ඔබේ පොඩි රෙන්ට් එකක් අයින් කරගන්න. මොකද මේ වගේ දේවල් ඔයාලට කරන්න වෙනවනේ. පොඩක් ටෙලිෆෝන් බිල ඒ වගේ දේවල් ඔයා එකතු කරලා ඊට පස්සේ ඔයා හිතන ප්‍රොෆිට් මාර්ජින් එක 15ක් 20ක් ඔයා එකතු කරන්න මොන හරි ඒක ඔයගොල්ලන් කැමති අනුව එකතු කරන්න. එකතු කරලා බලන්න ඔයාගේ ඒ එන ප්‍රයිස් එක දැන් ඔයා charge කරන ප්‍රයිස් එකත් එක්ක හරියනවද කියලා. එතකොට ඒ ප්‍රොඩක්ට් ප්‍රයිස් මාර්ජින් එක ඉතින් ඔයගොල්ලන්ට සමහරක් අය ගොඩාක් ලොකු ප්‍රයිස් මාර්ජින් එකක් තියන්න පුළුවන්. සමහරක් අයගේ ප්‍රයිස් මාර්ජින් එක නැති වෙන්න පුළුවන්. එතන නැති වෙන කෙනෙක් වුණොත් ඔයා ඒ කියන්නේ ඔයා අන්තිමට ඒ මොහොතේ කීයක් හරි වගේ පොකට් එකට දාගනි. නමුත් ඔයා at the end of the day month loss කරනවා අතින් වියදම් කළා තමයි වැඩ කළා තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා ඕගොල්ලන් අද මම මේ කියන එක ඔක්කොමටම කරන්න කලින් එක සර්විස් එකක් අරන් කරලා බලන්න. කරලා බලලා ඊට පස්සේ තේරුම් ගන්න මොකක්ද ඕගොල්ලන් මෙච්චර දවස් වැඩ කරනකොට මොකද උනේ. ඔයාට ඒක හරිය කියලා හිතනවා නම් ඔයා කරන අනිත් සර්විස් වලටත් හදන්න. එතකොට සමහරක් තියෙනවා ප්‍රොඩක්ට් කොස්ට් එක හයි. ඒ කියන්නේ කලර් එකක්, ෆේෂියල් එකක් වගේ. සමහරක් තියෙනවා ප්‍රොඩක්ට් කොස්ට් එක ලෝ. ඒ කියන්නේ හෙයාර් කට් එකක්, ත්‍රෙඩින් එකක් වගේ දේවල්. ඒ වගේ ඒකෙත් එක එක වර්ග වලට අපේ සර්විසස් දෙනවා. සමහරක් ඔයගොල්ලන්ට ප්‍රොෆිට් එක වැඩි වෙන්න පුළුවන්, සමහරක් අඩු වෙන්න පුළුවන්. ඒකෙත් ඔයගොල්ලන්ට මාකටිං වලට එතන පොයින්ට් එකක් ගන්න තියෙනවා. මම ඒකත් ඔයගොල්ලන්ට දවසක කියලා දෙන්නම් කොහොමද ඔයා එතනදි මාකටිං වලට ඒක පාවිච්චි කරන්න කියලා. ඒක ඕගොල්ලන්ගේ සලාන් එක ඕගොල්ලන්ට ප්‍රොෆිටබල් විදිහට කරගෙන යන්න ඕන නම් මේ data අත්‍යවශ්‍යයි. මේ data ඔයගොල්ලන්ට රෙකෝඩ් වෙලා තියෙන්න ඕනේ. මේ data ඔයා ඇනලයිස් කරන්න ඕනේ මාසෙකට සැරයක්. මේ data මත තමයි ඔයා ඊළඟට ඔයාගේ ඉස්සරහා plan කරන්නේ. මේ විදිහට ඔයගොල්ලෝ මාකට් එකතු වෙලා මේ business management එකත් ඉගෙනගෙන කරලා බලන්න ඔයගොල්ලන්ගේ සලාන්ස් කොච්චරක් දුරට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ ඔයගොල්ලන්ට මම වෙනදා කියලා දුන්නා වගේම හෙයාර් කලර් රීබන්ඩින් හෙයාර් කට් ඒ වගේ වැඩ කරන වැඩ වගේම ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් පාඩමක් තමයි මේ පාඩම. මේ පාඩමත් එක්කත් එකතු වෙලා ඉස්සරහට රිසල්ට්ස් ඉගෙනගෙන ඔයගොල්ලන්ගේ සලාන් එක ප්‍රොෆිටබල් සලාන් එකක් කරගන්න ඉගෙන ගන්න. මම අපි ඊළඟ සතියේ හම්බෙමු තව ලෙසන් එකක් එක්ක.